Hi guys, welcome to my YouTube channel. ගොඩ දවසකින් vlog එකක් අරන් එන්න බැරි වුණා. වැඩ වැඩි වෙච්ච එකත් එක්ක vlogs කරන්න time එකක් හම්බුනේ නැහැ. ඉතින් කොහොම හරි දවස් ටික manage කරගෙන අලුත් vlog එකක් ඔන්න මම අද අරන් ආවා. මේ වගේ vlog එකක් මම කලිනුත් කරා. අපි ගිය අවුරුද්දේ මාතර field visit එකක් ගියා. ඒ field visit එකේ විස්තරات අරගෙන මම vlog එකක් කළා. ඔයාලට ඒක පහළ description එකේ දාලා තියන්නම්. බැලුවේ නැත්නම් ගිහින් බලලා ඉන්න. මේ පාර අපි යන්නේ සිංහරාජ රේන් ෆොරස්ට් එකේ හයික් එකකට. උදේ පාන්දර 4:30ට අපි යන්න යුනිවර්සිටි එකෙන් පිටත් වුණා. අපේ ඩිපාර්ට්මන්ට් එකේ හැමෝම වගේ මේ විසිට් එකට ජොයින් වුණා. යන දිගටමත් අපි සින්දු කී නඩලා තමයි එන්ජොයි කළේ. අපි මේ තැන තමයි දවස් 3ම නවතින්නේ. මෙතන වටපිටාව නම් මාරම ලස්සනයි. ටිකක් කූල් ෆීලිං එකක් දැනුණා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපි හිටපු තැන. අපේ ගර්ල්ස් ලොක්කොම මේකේ තමා එදා ඒ දවස් 3ම නැවතුනේ. දෙවැනි දවසේ උදේ තමයි අපි හයික් එක යන්න ගත්තේ. අපි හයික් එක යන්න කලින් අපිට අපි යන ඒරියා එක ගැන බ්‍රෝඩ් අයිඩියා එකක් එයාලා අපිට දුන්නා. ඊට පස්සේ තමයි අපි හයික් එක යන්න පටන් ගත්තේ. ශාලයි වපසරිය සම්පූර්ණ සිංහරාජ සංරක්ෂිත වනාන්තරය. දැන් ඕගොල්ලෝ ආවේ දෙවියාට ඇවිල්ලා පළවෙනි ගම මේ හරහා ඇවිල්ලා මෙන්න මෙතන තමයි මේ ඉන්නේ. මේ ටච් කරලා තමයි මෙතන මේ ඩැමේජ් වෙලා තියෙන්නේ. පිට දෙවිය කැම්ප්. ඒතකොට මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව චන්නකෝ අපිත් එක්ක මේ ගමනට ගයිඩ්ලා දෙන්නෙක් එකතු වුණා. ඒ වගේම අපි මේ ගමන යනකොට අපිට අලුතින් හම්බ වෙන ශාක විශේෂ, සතු විශේෂ, ඒ වගේම ඒ ඒරියා එකේ තියෙන ක්ලයිමේට් එක මේ හැම දෙයක් ගැනම අලුත් තොරතුරු අපිට ලෙක්චරර්ස්ලා දෙන්න අමතක කළේ නැහැ. ඇත්තම කිව්වොත් මේ ගමන අපිට ලේසි වුණේ නැහැ. කියන්න සතුටුයි. අවුරුදු 25ක් වෙලත් අපිට වඩා ෆුල් ෆිට්නස් තියෙන ඇක්ටිව් ලෙක්චරර්ස්ලා තමයි අපිත් එක්ක මේ ගමනට එකතු වුණේ. ඇත්තම කිව්වොත් මේ ගමන අපි ගියේ අපේ තියෙන කායික ශක්තියට වඩා මානසික ශක්තිය නිසා. අපි හිතුවේවත් නෑ අපිට මෙච්චර දරා ගන්න පුළුවන් කියලා. ඒ වගේම කණ්ඩායම් හැඟීම, දරා ගැනීම, එකිනෙකාට උදව් කරගන්න එක මේ හැමදේම මේ ගමනත් එක්ක අපි පුරුදු වුණා, ඉගෙන ගත්තා. ඒ වගේම වැදගත්ම දේ තමයි ඕනම තැනකට ඕනම වෙලාවක කොහොමද අපි ඇඩප්ට් වෙන්නේ කියලා මේ ගමනේදී අපි හොඳට පුරුදු වුණා.
ගමන අවසාන වෙද්දී අපි හැමෝටම ඇත්තම කිව්වොත් කෙලින් කටින් ඉන්න බෑ. හැබැයි අපි හැමෝම අන්තිම වෙනකම් කොහොම හරි දරාගෙන ඉඳියා. ලස්සන මතක පිරිච්ච ගොඩාක් අමාරු ගමනක් තමයි මේක. ඉතින් අවසාන ටිකේ වීඩියෝස් ෆොටෝස් ගන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ, ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් අපි හැමෝම හරිම ආරක්ෂිතව ගමනේ අවසානයේ කරාම ළඟා වුණා. නූඩ්ලස් හරි මොනවා හරි කමු කියන තැන අපේ පැත්ත නිතරම හිතලා අපි වෙනුවෙන් කටයුතු කරාට ඇත්තටම ගොඩාක්ම ස්තුතියි.